Facebook page හැදුවා, වීඩියෝත් අප්ලෝඩ් කරා. හැබැයි views තියෙන්නේ 10යි 20යි. ඔයාටත් එහෙමද? ඔයා දන්නවද ඔයා කොච්චර වීඩියෝ හැදුවත් වැඩක් නෑ මිනිස්සු ඔයාගේ වීඩියෝ එකට ඇදලා ගන්න පුළුවන් රහස් ක්‍රම ටික ඔයා දන්නේ නැත්තම්. අද වීඩියෝ එකේ මං කියලා දෙනවා මිනිස්සු ලක්ෂ ගාණක් බලන තැනට වීඩියෝ එකක් වෛරල් කරගන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම කටින් විතරක් නොකිය ලංකාවේ මිනිස්සු පිස්සුවෙන් වගේ බලපු මගේම කන්ටෙන්ට් මොනවද සහ මම ඒවා වෛරල් කරගත්තේ කොහොමද කියලා මගේම රියල් එක්ස්පීරියන්ස් එකෙන් මං අද ඔයාලට කියලා දෙනවා. මේ වීඩියෝ එක මිස් කරගන්න නම් එපා. හරි, වීඩියෝ එකක් කරන්න කලින් ඔයා මුලින්ම තීරණය කරන්න ඕනි ඔයා කරන්නේ මොන වගේ වීඩියෝද කියලා. මේකට අපි කියනවා නීච් එකක් කියලා. හැමෝම කරනවා වගේ vlogs එහෙම නැත්නම් ඔය ටෙක් වීඩියෝ ඒ වගේ දේවල් කරන්න යන්න එපා. ඔයාට ලේසියෙන්ම කරන්න පුළුවන් ඔයා ආසම පැත්තක් තෝරගන්න මේ වැඩේට මම රියල් එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ ඔයාට ලේසියෙන්ම කරන්න පුළුවන් ඔයා ආසම පැත්තක මාතෘකාවක් තෝරගන්න ඔයා වීඩියෝස් කරන්න. එකම මාතෘකාවකින් දිගටම වීඩියෝස් කරගෙන යනකොට තමයි Facebook එකේ ඇල්ගොරිතම් එකට ඔයා කොයි වගේ වීඩියෝද හදන්නේ, ඔයාට ඕනි කොයි වගේ ක්‍රවුඩ් එකක්ද කියලා අඳුරගෙන ඔයාගේ වීඩියෝ එයාලට පෙන්වන්නේ. තව දෙයක් තමයි වීඩියෝ එකක් වෛරල් වෙන්න බලපාන ප්‍රධානම රහස හූක් මෙතඩ් එක. සාමාන්‍යයෙන් කෙනෙක් වීඩියෝ එකක් බලන්න පටන් ගත්තාම පළවෙනි තප්පර 5-10 ඇතුළත බෝරින් නම් එයා ඒ වීඩියෝ එක එතනින්ම ස්කිප් කරලා දානවා. ඒ නිසා ඒ වීඩියෝ එක පටන් ගද්දිම ඒ වීඩියෝ එකේ තියෙන වටිනාම හෝ එහෙම නැත්නම් කුතුහලය දැනවන කොටස මුලින්ම පෙන්වන්න ඕනේ. වීඩියෝ එකේ ඉතුරු කොටස බලන්න මිනිස්සුන්ට ආස හිතෙන විදියට කොක්කක් දාන කලාව ඔයා පුරුදු වෙන්න ඕනි. ඊළඟ දේ තමයි ඔයා කොච්චර සුපිරි වීඩියෝ එකක් හැදුවත් මිනිස්සු ඒ වීඩියෝ එක ක්ලික් කරලා බලන්නේ නැත්නම් වැඩක් නැහැ. වීඩියෝ එකක දොරටුව එහෙම නැත්නම් දොර thumbnail එක සහ title එක තමයි. thumbnail එක කියන්නේ ඔයාලා දන්නවා ඇති කියලා මම හිතනවා මුලින්ම අපිට වීඩියෝ එක බලන්න කලින් යනකොට අපිට පෙන්නන පෝස්ටර් එක වගේ තියෙන කොටස. ඉතින් ඒක ලොකුවට අකුරු වලින් පුරවන්න එපා. ඒකට පැහැදිලි ලොකු අකුරු 3-4ක් පාවිච්චි කරන්න. කැපී පෙනෙන පාටවල් පාවිච්චි කරන්න. ඒ වගේම title එක ලියද්දී සරලව කියවන්න පුළුවන් වෙන්න කුතුහලයක් එන විදියට අපි මේක හදන්න ඕනේ. මම දැන් ඔයාලට කියන්නම් මම කරපු යුනික් කන්ටෙන්ට් මොනවද කියලා. මම තෝරගත්තේ ගොඩක් අය නොකරන හැබැයි මාර විදියට ඉල්ලුමක් තියෙන පැත්තක්. ඒ තමයි ලංකාවේ පැරණි ෆොටෝස් හොයාගෙන ඒවා AI තාක්ෂණය පාවිච්චි කරලා වර්ණවත් කරලා පණ ගන්නවලා වීඩියෝස් බවට පත් කරන එක. මෙන්න මේ වීඩියෝ දිහා බලන්නකෝ. මම මේවා කරද්දි නොස්ටැල්ජියා එක. ඒ කියන්නේ මිනිස්සුන්ගේ අතීත කාමය අවදි වෙන විදිහට තමයි මේකේ දෘශ්‍ය ප්‍රයෝග ඒ වගේම සංගීතය පාවිච්චි කරලා තියෙන්නේ. මිනිස්සුන්ට තමන්ගේ අතීතය එහෙම නැත්නම් තමන්ගේ ආච්චිලාගේ සීලාගේ පැරණි ජීවිතය පණගැන්විලා පේනකොට අමුතුම මාරම අත්දැකීමක් ලැබෙනවා. ඉතින් මගේ මේ වීඩියෝ ලංකාවේ වෛරල් වෙන්න ප්‍රධාන වශයෙන් බලපාපු හේතුව තමයි මේ වගේ කන්ටෙන්ට් කරන කට්ටිය ලංකාවේ අඩු වෙන එක. දෙවෙනි එක තමයි අතීතයේ සුන්දර මතක අවදි කරන එක. තුන්වෙනි එක තමයි නවීන AI තාක්ෂණය සහ පැරණි මතක එකතු කරනකොට ඇති වෙන වෙනස්කම්. ඉතින් මේ දේවල් එකතු වුණාට පස්සේ සාමාන්‍ය මිනිස්සු අතර කතා බහක් ඇති වෙනවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් වලට ගිහිල්ලා බලන්න. ඔයා යට තියෙනවා ගොඩක් කට්ටිය මට හොඳ කියලා තියෙනවා, සමහර කට්ටිය බැනලා තියෙනවා. මේ අතරේ හැමෝම හුවමාරු වෙනවා වචන. ඉතින් එහෙම යනකොට මේ වීඩියෝස් නිකම්ම තව ප්‍රේක්ෂකයන්ට පෙන්නනවා. ඉතින් ඒක අතරින් තවත් අපේ වීඩියෝ එක වෛරල් වෙන්න හේතුවක් වෙනවා. ඉතින් මම මේ කියපු ටිප්ස් ටික පාවිච්චි කළා ඔයාගේ ඊළඟ කන්ටෙන්ට් එක කරොත් අනිවාර්යයෙන්ම ඔයා සෝෂල් මීඩියා වල වෛරල් වෙනවා. හරි, අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු ඔයා මේ Facebook එකෙන් හොයන සල්ලි කිසිම ප්‍රශ්නයක් නැතුව ලංකාවටම ඔයාගේ බැංකු ගිණුමෙන් ඔයාගේ අතටම ගන්නේ කොහොමද කියලා. මේකෙදි පොඩි දේවල් ටිකක් අපි සපුර ගන්නෝනේ. ඒවා මොනවාද කියලා බලමු අපි ඊළඟ වීඩියෝ එකෙන්. ඉතින් අද වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඔයාලට ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඒත් කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් හැමෝටම රිප්ලයි කරනවා. මම කලින් වීඩියෝ එකත් හැමෝටම රිප්ලයි කරා. එහෙමනම් ජය වේවා හැමෝටම ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බ වෙමු.